ලද සැනින් පුවත් රැගෙන එන YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අග්‍රාමාත්‍යවරයාට ධූරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩි හෙලා දැකිය තිබෙනවා. අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා මුණ ගැසුණු ඔවුන් දන්වා සිටියේ අග්‍රාමාත්‍යවරයා තම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධූරයේ නිරපා හරින ලෙසත්ය. එසේ කළහොත් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත්ව අගමැති ධූරයට පත් කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කළහ. ජනතාව යන්න කියන්නේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට බවත් පළාත් පාලන නියෝජිතයින් මෙහිදී පෙන්වා දී ඇත. මේ අතර එළඹෙන සඳුදා දිනේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය රැක ගැනීම සඳහා අරලියගහ මන්දිරය ඉදිරියට එදින පෙරවරු 9ට රැස් වන්නයි ඔවුන් දන්වා ඇත.